අයියේ අරුල්ට මුකුත් කරන්න එපා. මම මගේ අවත අරින්නම් ප්ලීස්. ඇය අහස්ගේ කකුල් දෙක ළඟ වැඳ වැටුණාය. එහෙත් එය බොරුවක් බව ඇගේ හදවත දැන සිටියත් අරුල්ගේ ජීවිතය බේරා ගැනීමට ඇයට වෙනත් මඟක් නොවීය. ඒ තරමටම ඇය ඔහුට ආදරය කළාය. අන්න එහෙම වරෙන්. හෙටම මම උඹට ගැලපෙන සිංහල කොල්ලෙක් හොයනවා. මේලේ අපිරිසිදු වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ. අහස් එසේ පවසා සාලයෙන් පිටව ගියේය. අම්මා දිවවිත් ප්‍රාර්ථනාගේ හිස අත ගෑවාය. "දුවේ, ඇයි උඹ එහෙම කළේ? ඔබ දන්නවනේ අයියගේ හැටි. ඇයි දෙමළ කොල්ලෙක්වම තෝරගත්තේ?" අම්මගේ ප්‍රශ්නෙට ප්‍රාර්ථනාට දෙන්න පිළිතුරක් නොවීය. ආදරය ජාතිය දන්නේ නැත. ආදරය කුලය දන්නේ නැත. නමුත් මේ සමාජය ඒ සියල්ලම දනී. ප්‍රාර්ථනා තම කාමරයට වැඩි දොර වසා ගත්තාය. ජනේලයෙන් පිටත අඳුර රජ කරමින් තිබුණි. ඈතින් පෙනෙන මාවත දෙස ඇය බලා සිටියාය. අරුල් ඇයට දැන් කෝල් ගැනීමට උත්සාහ කරනවා විය හැකිය. ඇගේ දුරකථනය දැන් නැත්තේ අහස් අතේය. "අරුල්, මට සමා වෙන්න. මමයි ඔයාව මේ අමාරුවේ දැම්මේ." ඇය කොට්ටේට මුහුණ ඔබාගෙන හඬන්නට වූවාය. නමුත් ඇගේ සිතේ එක තීරණයක් තදින්ම සටහන් විය. අහස් කියන පලියට හෝ සමාජය කියන පලියට ඇයට අරුල්ව අමතක කළ නොහැක. මේ වසර දෙකක බැඳීම ලේවලට වඩා ශක්තිමත් බව ඇය දැන සිටියාය. අහස් නිවසින් පිටව ගිය පසු මුළු නිවසම වෙලා ගත්තේ මලානික නිහඬතාවයකි. ප්‍රාර්ථනා තම කාමරයේ ඇඳ මත ගුලි වී සිටියේ අනාගතය පිළිබඳ බියෙන් වෙවුලමිනි. ඇගේ හිස් කබල පෑරෙන වේදනාවට වඩා ඇයව රිදවූයේ අහස්ගේ වචනයි. "මේලේ අපිරිසිදු වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ." ඒ වචන ඇගේ දෙසවන් තුල දෝංකාර දුන්නේ යකඩ මුගුරකින් පහර දෙන්නාක් මෙනි. වින්ද සෙනෙහස අඩුවක් නැතුවම හදවත සරසනවා. සිතුවිලි බිඳුනට කඳුලැලි වැටුනට ප්‍රේමය හිනහෙනවා. නුඹ ළඟ නැතිවද හුස්මක් තරමට මගේ ළඟ සැනසෙනවා. දවසක නොකියම තුරුලෙම ඉන්නට රහසෙම මම එනවා. ඇගේ කාමරයේ දොර අගුලුලා තිබුණි. ඇගේ පෞද්ගලිකත්වය, ඇගේ නිදහස සහ ඇගේ ආදරය යන සියල්ලම දැන් අහස්ගේ පාලනය යටතේය. ඇය ජනේලය දෙස බැලුවාය. හඳ එළිය කාන්දුවන මහ රාත්‍රියේ ඈතින් පෙනෙන වීදි ලාම්පු එළිය අස්සේ අරුල්ගේ රුව ඇය සෙව්වාය. "අරුල්, ඔයා දන්නවද මම මේ විඳින දුක්?" ඇය මිමිනුවේ තනිවමය. අහස් ඇගේ දුරකථනය උදුරාගෙන ගිය නිසා අරුල්ට අනතුරක් පිළිබඳව ඉඟියක් දීමට හෝ ඇයට මගක් නොවීය. අරුල් යනු ඕනෑම ප්‍රශ්නයකදී නොබියව ඉදිරියට එන අයෙකි. ඔහුට ප්‍රාර්ථනා ගැන සැකයක් හිතුණහොත් ඔහු අනිවාර්යෙන්ම ගෙදරට ඇමතුමක් දෙනු ඇත. එය ඔහු තමන්ගේ මරණ වරෙන්තුව අත්සන් කර ගැනීමක් හා සමාන බව ප්‍රාර්ථනා දැන සිටියාය. ඇය තම සයනයේ කොට්ටය බදා ගත්තාය. එහි තවමත් අරුල් ඇයට හොරෙන් දුන් සුවඳ විලවුන් ස්වල්පයක සුවඳ රැඳී තිබුණි. ඇගේ මනස නැවතත් අතීතයට පියඹා ගියාය. පසුගිය වසරේ ඔවුන් නුවරඑළිය ගිය ගමන ඇයට සිහිවිය. එය සරසවියේ චාරිකාවක් වුවද ඔවුන් දෙදෙනාට තනිවීමට ලැබුණු ඒ සුළු මොහොත පාරාදීසයක් බඳු විය. "දන්නවද ප්‍රාර්ථනා, අපේ ආදරේ නිකම්ම නිකං ආදරයක් නෙමෙයි. මේක පාලමක්. අවුරුදු 30ක යුද්ධයකින් වෙන් කරපු ජාතීන් දෙකක් යා කරන පාලමක්." අරුල් එදා කීවේ ඈතින් පෙනෙන පිදුරුතලාගල කඳ දෙස බලාගෙනය. "හැබැයි අරුල්, ඒ පාලම උඩින් යන්න හැමෝම ඉඩ දෙන එකක් නැහැ. විශේෂයෙන් මගේ අයියා. එයා හරිම නපුරුයි. ඒ වගේම දරුණුයි." ප්‍රාර්ථනා එදා පැවසුවේ බියෙනි. අරුල් ඇගේ දෑත තදින් අල්ලා ගත්තේය. "අහස් අයියා මනුස්සයෙක්. මිනිස්සුන්ගේ හිත ආදරෙන් වෙනස් කරන්න පුළුවන්. මම දවසක එයාගේ ඉස්සරහට ගිහින් කෙලින්ම කියනවා මං ඔයාට ආදරෙයි කියලා." එදා අරුල් තුල තිබූ ඒ අහිංසක විශ්වාසය අද කුඩුපට්ටම් වී ගොස් ඇත. අහස්ගේ හදවත ආදරයෙන් වෙනස් කළ හැකි එකක් නොවන බව ප්‍රාර්ථනා අද ප්‍රත්‍යක්ෂ කරගත්තාය. එය වෛරයෙන් සහ අන්තවාදයෙන් පදම් වූ කළු ගලක් වැනි එකකි. මධ්‍යම රාත්‍රිය පසු වී තිබියදී කාමරයේ දොර හිමිහිට විවර විය. ඇතුළට ආවේ අම්මාය. ඇය අතේ කෑම පිඟානක් විය. "දුවේ, මේ ටිකක් කාපන්. උඹ දවල්ටත් කෑවේ නෑනේ මුකුත්." අම්මා ඇඳ අයිනේ වාඩි වෙමින් කීවාය. ප්‍රාර්ථනා පිළිතුරු දුන්නේ නැත. ඇය ඉවත බලා ගත්තේ සොවිනි.
අයියා දැන් නිදි. ඌ හරිම නපුරුයි තමයි. ඒත් ඌ මේ දේවල් කරන්නේ උඹ ගැන හිතලා දුවේ. අපේ පවුලේ නම්බුව ගැන හිතලා. අම්මා එලෙසින් පවසද්දී ප්‍රාර්ථනාට ඇය කෙරෙහි කෝපයක් ඇතිවිය. නම්බුව? අම්මේ අරුල් මට ආදරය කරන්නේ පණටත් වඩා. එයා කවදාවත් මට වරදක් කරලා නැහැ. එයා ඉගෙන ගත්ත විනීත කොල්ලෙක්. එයා දෙමළ උන එක දෙයක් කරපු වැරැද්ද. ප්‍රාර්ථනා හඬමින්ම ඇසුවාය. අම්මා දිගු සුසුමක් හෙළුවාය. මේ ලෝකේ හැටි ඔහොම තමයි බං. මිනිස්සු බලන්නේ මනුස්සකම නෙමෙයි. ජාතියයි කුලයයි. අහස් කවදත් මේකට ඉඩ දෙන්නේ නැහැ. උඹට මතකද අපේ මාමාව මැරුවේ කවුද කියලා? අහසේ වෛරය තාමත් හිතේ තියාගෙන ඉන්නේ. යුද්ධ කාලේ සිදු වූ ඒ අවාසනාවන්ත සිදුවීම අහස්ගේ මනස විකෘති කර ඇති බව ප්‍රාර්ථනා දැන සිටියාය. අම්මා කාමරයෙන් පිටව යද්දී ඇගේ හදවතේ අලුත් බලාපොරොත්තුවක් දැල්වුණි. අම්මා ඇගේ පරණ ජංගම දුරකථනය අල්මාරියේ තිබී රහසින් ඇයට ලබා දුන්නාය. මේක තියාගනි. හැබැයි අහස් දකින්න තියන්න එපා. උඹට කරදරයක් වුණොත් මට කියපන්. අම්මා රහසින් මෙන් මිමිනුවාය. අම්මා කිය පසු ප්‍රාර්ථනා වහාම දුරකථනය පන ගැන්වූවාය. අරුල්ගෙන් පණිවිඩ සිය ගණනක් ලැබී තිබුණි. ප්‍රාර්ථනා ඇයි ඔයා ෆෝන් එක ඕෆ් කළේ? මං ඔයාගේ ගේ ඉස්සරහට ආවා. ඒත් අයියා හිටපු නිසා මම ගියා. ප්‍රාර්ථනා මොකක් හරි ප්‍රශ්නයක්ද? මට බයයි. ඔහුගෙන් කෙලවරක් නැති ප්‍රශ්න ගොන්නකි. ප්‍රාර්ථනා ඉක්මනින්ම කෙටි පණිවිඩයක් ලියා යැව්වාය. අරුල් හැමදේම ගෙදරට මාට්ටු වුණා. අයියා මට ගැහුවා. එයා ඔයාව මරනවා කියනවා. ප්ලීස් මේ පැත්තට එන්න එපා අරුල්. අනේ ටික දවසක් යනකම් ඉවසන්න. මං ඔයාට ආදරෙයි. පණිවිඩය යැවූ සැනින් අරුල් එය කියෙව්වේය. තත්පර කිහිපයකින් නැවත පිළිතුරක් ඔහුගෙන් පැමිණියේය. මම ඔයාව ඔය අපායේ තනි කරන්නේ නැහැ ප්‍රාර්ථනා. අයියා මට මොනවා කළත් කමක් නැහැ. හෙට උදේ මම ඔයාව බලන්න එනවා. අපි කෙලින්ම අයියා එක්ක කතා කරමු. ප්‍රාර්ථනාගේ හදවත නතර විය. අරුල් හෙට පැමිණියහොත් අයියා ඔහුව ජීවතුන් අතර තබන්නේ නැති බව ප්‍රාර්ථනා දැන සිටියාය. එපා අරුල් එන්න එපා. මං කියන දේ අහන්නකෝ. ඇය නැවත කෙටි පණිවිඩයක් යවුවත් අරුල් ඕෆ්ලයින් ගොස් තිබුණි. මුළු ලෝකයම තමා වටා කැරකෙන බව ප්‍රාර්ථනාට දැනුනි. හෙට උදෑසන සිදුවීමට යන්නේ මහ විනාශයකි. ප්‍රාර්ථනාට ඒ ගැන සිතා බැලීමටවත් නොහැකි තරම් විය. රාත්‍රිය පුරා ප්‍රාර්ථනාගේ දැස් පිය වුණේ නැත. ජනේලයෙන් පිටත අඳුර ක්‍රමයෙන් මැකී ගොස් හිරු එළිය පොළවට පතිත වෙද්දී ඇගේ හදවතේ ගැස්ම තවත් වැඩි විය. අරුල් පැමිණියහොත් සිදුවන විනාශය ගැන සිතන විට ඇගේ මුළු සිරුරම දහදියෙන් තෙත් විය. පහළ මාලයෙන් අහස්ගේ රළු කටහඬ ඇසිනි. ඔහු කා සමග හෝ දුරකථනයෙන් කතා කරමින් සිටියේය. නෑ මචං එකෙක් ඉන්නවා. ඌ අද මේ පැත්තට එන්න ඉඩ තියෙනවා. අවුතුඹලා මට පොඩි සපෝට් එකක් දියන්. මුන්ගේ ජාතියේ හැත්තට අපෙන්ව තලන්න ඉඩ දෙන්න බෑ බං. අහස් පවසන දේ ඇසුණු ප්‍රාර්ථනාගේ ඇඟේ ලේ වතුර විය. ඔහු සූදානම් වන්නේ තනිවම නොවේ. ඔහුගේ තරුණ මිතුරන් පිරිසක්ද සමගින් අරුල්ව පිළිගැනීමටය. ඇය වහාම ජනේලය අසලට ගොස් පාර දෙස බැලුවාය. ඈතින් අහස්ගේ මිතුරන් දෙදෙනෙකු යතුරු පැදියක් අසල රැක සිටිනු ඇය යාන්තමට දුටුවාය. පෙරවරු 8ට පමණ ඒ බිහිසුණු හඬ ඇසිනි. ඒ අරුල්ගේ පැරණි යතුරු පැදියේ හඬයි. ප්‍රාර්ථනාගේ හුස්ම නතර විය. අරුල් කිසිම බියක් නැතිව නිවස ඉදිරිපිට යතුරු පැදිය නතර කළේය. ඔහු හැඳ සිටියේ කළු පැහැති කමිසයකි. ඔහුගේ මුහුණේ තිබුණේ අමුතුම අදිෂ්ඨානයකි. අරුල් ප්ලීස් යන්න. අනේ යන්න. ප්‍රාර්ථනා ජනේලයෙන් මොර ගැසුවාය. නමුත් ඇගේ හඬ පිටතට ඇසුනේ ඉතා අඩුවෙනි. අහස් ගෙදර දොර වේගයෙන් විවර කරමින් මිදුලට පැන්නේය. ඔහු අතේ කුඩා යකඩ පොල්ලක් තිබුණි. ඉතින් කතාව අවසානයේ වෙනකන් කියවපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. එහෙනම් තවත් අලුත් කොටසකින් මුණ ගැහෙනකන් ඔයාලා හැමෝමත් සතුටින් පරිස්සමෙන් ඉන්න.